අයිය මේ මයි සංගේකවා කොල්ලක් ගන්න මං කරදර කරේ නෑනේ. හැමදේ පායලා තියෙන්නේ ඉන්නම් පාඩු හිටියා. ගුණ මුගලක් කරගන්න කියලා. මොකද බබාලත් මේ ඔයාට මේ පැත්තෙන් අවුලක් තියා මං කෝල් කරලා මේ ඇයිද එතනත් අවුලනේ ඉන්නම් මයි පාඩු හිටියානේ. ඒ පායලා ඉන්නයි අම්මගේ දානෙට මට සල්ලි දාන්න බැරුව ලක්ෂයයි දුන්නේ. මම ගෙදරයි දානි දුන්නේ. මම රුපියල් ලක්ෂයයි දුන්නේ. එකක් ලක්මලයි දුන්නේ. මේ දානි දුන්නේ මේ ගිය පාර මල ගෙදර වැඩ කරානේ මාමල ගෙදරයි තාම මෙයා කරේ. මල්ලිට 10 පාම්බුනිත් නෑ ඔයි. ආයේ 17 පාම්බෙන කතාවක් ඔය එකත් ෂුවර් නෑ. එපා වෙලා ඉන්නේ මම නම්. මේ වාට පුළුවන්ද මට මේ චේන් එක අපි දෙන්න විකුණන්න පොඩ්ඩක් බලමුද? මොකද චේන් එක උගල මල්ලිට 17 ලෝයේ දැන් කතා කරා ඊළඟ නඩුව කතා කරන්නේ 17 සමහරක් හිට අප හම්බෙයි. අප හම්බුණා 17 20 ලක්ෂ 5ක් බඳින්න ඕන. හරිද? ලක්ෂ 5ක් ඇත්තටම අතේ නෑ. අම්මා දාන්නටත් මෙයා කරා වැඩ හින්දා ඊ ලක්මාට කාදර ගන්නත් බෑ. අපිට නිකන් අඳුන්න කවුරුන්ද චේන් එක විකුණන්න දාලා කීයක් ගන්නවා? කියන්නේ ලංකාවේ ගානෙන් කීයක් හම්බෙනවද කියලා බලලා මනිග්‍රෑම් වලින් ලංකාවට සල්ලි දාන්න. පොඩ්ඩයි වැඩේ මට පුළුවන් නම් බලලා දෙන්නකෝ යන්න කලින්.